කොටස් වශයෙන් අනුකරණය කොහෙන්ද ආවේ? කොහොමද මේක ව්‍යුත්පන්න කරන්නේ? අන්න ඒ ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ. කොටස් වශයෙන් අනුකරණය කියන්නේ මොකක්ද? මේ ගාන මේ විදිහට හදනවා කියලා හිතන්නේ කොහොමද? සහ කොටස් වශයෙන් අනුකරණයේ භාවිතත් එක්ක අපි කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මෙතන උඩිනුත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට අනුකරණය මුලින් ඉඳන්ම පාඩම් 6ක් විදිහට නැත්නම් කොටස් 6ක් විදිහට අපි අවසන් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් වල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට ඒ කොටස් සියල්ලම බලන්න පුළුවන්. ඒ වගේම අනුකරණයට කලින් අවකලනය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එහෙම දැනගන්න ඕන තමයි ඔයාලට මේවා ලේසි වෙන්නේ. ඉතින් අවකලනය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වීඩියෝස් 4කින් අවකලනයේ කොටස් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේ ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට ඒවත් අවශ්‍ය නම් බලන්න පුළුවන්. කොටස් වශයෙන් අනුකරණ සමීකරණය. ඉතින් මේක තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු කොටස් වශයෙන් අනුකරණ සමීකරණය. UDV සමානයි U වැඩි කිරීම V ඍණ VDU කියන එක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ මේක කොහොමද ව්‍යුත්පන්න කරන්නේ නැත්නම් කොහෙන්ද මේක ආවේ කියන එක. මෙතනදී අපි පාවිච්චි කරනවා ශ්‍රිත දෙකක ගුණිතයක් අවස්ථාවේ අවකලන සමීකරණය. ඒක අපිට කියන්න පුළුවන් y සමානයි f වැඩි කිරීම g කියලා ශ්‍රිතයක් තියෙනවා නම් දෙවැත්තම x විශයෙන් අවකලනය කරනවා dy යට dx සමානයි f වරක් dg යට dx. ඒ කියන්නේ පළවෙනිය වරක් දෙවෙනියගේ අවකලන සංගුණකය එකතු කිරීම g වැඩි කිරීම df යට dx. දෙවෙනිය වරක් පළවෙනියගේ අවකලන සංගුණකය. ඉතින් මේ අවකලන කියන කොටස අපි ඩෑෂ් විදිහට ගත්තොත් y ඩෑෂ් සමානයි f වැඩි කිරීම g ඩෑෂ් එකතු කිරීම g වැඩි කිරීම f ඩෑෂ් කියලා ගන්න පුළුවන්. ඉතින් මේක ආවේ කොහෙන්ද සහ මේක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අවකලනයේ තුන්වෙනි වීඩියෝ එකේ මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒ ගැන අයිඩියා එකක් තියෙන කට්ටිය ඉදිරියට යමු. අපි ළඟ තියෙන සමීකරණය තමයි y සමානයි f වැඩි කිරීම g. එතකොට අපි ඒක අවකලනය කරලා ලබාගත් සමීකරණය තමයි y dash සමානයි f වැඩි කිරීම g dash එකතු කිරීම g වැඩි කිරීම f dash කියන එක. ඉතින් මේ වම් පැත්තේ y dash කියන කෙනාව මම ලියා ගන්නවා නැත්නම් y කියන කෙනාව ලියා ගන්නවා f වැඩි කිරීම g කියන සම්පූර්ණ කෙනාගේ අවකලනය එහෙම නැත්නම් dash එක විදිහට. එතකොට අපිට අවසාන වශයෙන් මෙතන සමීකරණ ලැබෙනවා f වැඩි කිරීම g dash සම්පූර්ණ කෙනාගේ dash එක නැත්නම් සම්පූර්ණ කෙනාගේ අවකලනය සමානයි f වැඩි කිරීම g dash එකතු කිරීම g වැඩි කිරීම f dash කියලා. දැන් අපි කරන්න යන්නේ මේ අපිට ලැබුණ අවසාන සමීකරණය එහෙම නැත්නම් f වැඩි කිරීම g වල dash සමානයි f වැඩි කිරීම g dash එකතු කිරීම g වැඩි කිරීම f dash කියන සම්පූර්ණ සමීකරණය x විශයෙන් අනුකලනය කරන්නයි යන්නේ. ඉතින් කාට හරි හිතනවා නම් ඇයි එහෙම අනුකලනය කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නම් එයාට පුළුවන් අනුකලනයේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා කොහොමද නැත්නම් ඇයි එහෙම කරන්න කියන එක. ඉතින් අනුකලනයේ වීඩියෝස් ටික බලාගෙන ආපු කෙනෙක්ට මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මම ඉදිරියට යනවා. එතකොට මට සමීකරණ ලැබෙනවා මෙන්න මේ විදිහට. වම් පැත්තෙන් ලැබෙනවා අනුකල f වැඩි කිරීම g dash dx සමානයි අනුකල f වැඩි කිරීම g dash dx එකතු කිරීම අනුකල g වැඩි කිරීම f dash dx කියලා. ඉතින් වම් පැත්ත අනුකරණය සහ අවකලනයක් තියෙන්නේ. නැත්නම් ඩෑෂ් එකක් එක්ක අනුකරණයක් තියෙනවා. ඉතින් මේ අනුකරණයට අවකලනය අපිට ඉවත් කරන්න පුළුවන්. කියන්නේ අනුකරණය කරලා අවකලනය කරනවා කියන්නේ නැවත ඒකම ලැබෙනවා කියන අදහසින් අපිට මේ අනුකරණයට අවකලනය නිකන් කපලා දානවා වගේ හැසිරෙනවා. හැබැයි එහෙම කපලා දැමීමක් නෙමෙයි. අනුකරණයට අවකලනය ඉවත් කරලා අපිට මේ වම් පැත්ත f වැඩි කිරීම g කියලා ලියන්න පුළුවන්. සමානයි දකුණු පැත්තට අපිට ලැබෙනවා මම මේ ගුණ කිරීම ටික අයින් කරලා ලියා ගන්නවා අනුකල f g dash dx එකතු කිරීම g f dash dx ගුණ කිරීමම තමයි මම ලකුණ අයින් කරගත්තේ. ඉතින් අපි ගාව තියෙන සමීකරණ මෙන්න මේක. මම පොඩ්ඩක් මේක රීඅරේන්ජ් කරගන්නවා. එහෙම නැත්නම් මේක තියෙන විදිහ වෙනස් කරගන්නවා. මම මේකේ තියෙන g f dash dx එහෙම නැත්නම් තුන්වෙනි පදේ නැත්නම් අවසාන පදේ සමාන ලකුණේ මෙහා පැත්ත නැත්නම් වම් පැත්තට අරන් එනවා. ඉතින් එතකොට ඔයාලා දන්නවා මේක ඍණ වෙනවා කියලා. එතකොට fg ඍණ අනුකල g f dash dx කියලා ලැබෙනවා. සමාන ලකුණෙන් එහා පැත්තේ අපිට ලැබෙනවා අනුකල f g dash dx කියලා.
ඉතින් ඊට පස්සේ මම මේ සමාන ලකුණ දෙපැත්ත මාරු කරනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන කෙනා වම් පැත්තෙන් ලියනවා. වම් පැත්තේ ඉන්න සෙට් එක ගිහිල්ලා දකුණු පැත්තට දානවා. ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. මට එතකොට වම් පැත්තට ලැබෙනවා අනුකල fg'(dx) සමානයි fg ඍණ අනුකල gf'(dx) කියලා. හරි. අපිට මොකක් හරි එකක් ලැබුණා. ඊට පස්සේ අපි දන්නවා g dash එහෙම නැත්නම් යම්කිසි ශ්‍රිතයක dash එක කියලා කියන්නේ ඒකේ අවකලනය කියන එක. ඉතින් මම පොඩ්ඩක් මේක විස්තර ඇතුව ලියා ගන්නවා. ඒ කියන්නේ අනුකල f g dash වෙනකොට මම ලියනවා dg යට dx කියලා. ඊට පස්සේ තව dx එකක් තියෙනවා. සමානයි fg වල වෙනසක් වෙන්නේ නැහැ. ඍණ අනුකල g f dash වෙනකොට මම ලියා ගන්නවා df යට dx කියලා. dx එකක් වෙනම තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී dx dx කැපෙනවා වගේ හැසිරෙනවා. ඉතින් මට ඒ ටික අයින් කරගන්න පුළුවන්. එතකොට මට ලැබෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. අනුකල f dg සමානයි fg ඍණ අනුකල g df කියලා. හරි. මොකක් හරි එකක් ලැබුණා. කලින් අවස්ථාව වගේම අපි ඊළඟ අවස්ථාවට යමු. ඉතින් මෙන්න මෙතනදී අපි ආයෙත් තරන් එනවා කොටස් වශයෙන් අනුකලන සමීකරණය. අපි කලින් දන්න සමීකරණය. එයා තමයි අනුකල udv සමානයි uv ඍණ vdu කියන එක. ඉතින් අපිට ශ්‍රිත දෙකක ගුණිතයක් අවකලනය කිරීමේ අවස්ථාවට අදාළ සමීකරණය අනුකරණය කරාම අපිට ලැබුණා අනුකල f dg සමානයි fg ඍණ අනුකල g df කියලා. ඉතින් මේ වර්ණයන් දැක්කම ඔයාලට පේන්න ඕනේ මේ දෙක සමානයි කියලා. f කියන කෙනා අපි u කියලා හිතුවොත් g කියන කෙනා v කියලා හිතුවොත් අනුකල udv සමානයි uv ඍණ අනුකල vdu කියන කෙනාම තමයි අපිට ලැබිලා තියෙන්නේ. අනුකල fdg සමානයි fg ඍණ අනුකල g df කියලා. ඉතින් මේ වීඩියෝ එක ආයෙත් බැලුවොත් මුල ඉඳන් ඔයාලට මේක තවත් පැහැදිලි වෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ අනුකල udv සමානයි uv ඍණ අනුකල vdu කියන සමීකරණය කොටස් වශයෙන් අනුකලනයට එන්නේ. ඉතින් දැන් මේකෙන් ගණන් හදන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් 6 වෙනි කොටස බලන්න. ඒකෙදි මේක පාවිච්චි කරලා ගණන් හදන හැටි කියලා දීලා තියෙනවා. වැදගත් දේවල් හැටියට තියෙන ඉතින් වීඩියෝ එක අවබෝධයෙන් බලන්න වෙනදා වගේම. තේරෙන්නේ නැත්නම් ආයෙත් බලන්න. මුල් වීඩියෝස් බැලුවේ නැත්නම් ඉතින් මම මුලින් ඉඳන් කිව්වා වගේ මේක තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් හොඳයි. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා. ඒ හැම වීඩියෝ එකකටම ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. අනුකලනයේදී අවකලනය අනිවාර්යයි. මෙතන මේ කරපු ඔප්පු කිරීමේදීත් නැත්නම් මේ කොහෙන්ද ආවේ කියලා පෙන්වපු අවස්ථාවේදීත් ඒක ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් අනුකලනයේ විතරක් බැලුවා නම් අවකලනය බලන්න. එතකොට මේක ඔයාලා දන්නවට වඩා පැහැදිලි වෙයි. ඉතින් මේක පාවිච්චි කරලා ගණන් හදන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.